පුතේ x වර්ගයේ සමගුණකයේ චූටිම එක x වර්ග මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් තියෙනවා x of y. මම පුතේ මේකට සිත දෙනවා 2x ධන 3 y සමානයි ඍණ 2x ධන 5 y සමානයි 2x ඍණ 4 y සමානයි ඍණ 2x ඍණ 6. ඔය එකෙන් ගැලපෙන්නේ මොනකද කියලා මොන එකද කියලා ඔයාගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේකෙන් ගැලපෙන්නේ මොන එකද කියලා අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මෙන්න මේ ප්‍රස්ථාරෙට ගැලපෙන්නේ ඔය ශ්‍රිත වලින් මොන එකද කියලා අහන්න පුළුවන්. එතකොට ඔයා තේරුම් ගන්න කොහමද? මම මේකට තමයි ඔයාට අර ක්‍රමවේදය බලන විදිය කියලා දුන්නේ. පුතේ තීටා මෙන්න මේක තීටා කෝණය නම් තීටා මහ කෝණයක් නේ. එහෙනම් m වලාගේ මොකද්ද වෙන්නේ? m වලාගේ ඍණයි බිඳුවට වැඩි අඩු වෙනවා. තීටා මහ කෝණයක් වුණාම අනුක්‍රමණය ඍණ මොකද මහ කෝණවල tan ගේ ඍණ යන්නේ ඒක නිසා. හරි? මහ කෝණවල tan ගේ ඍණ ඒක නිසා. ඊට පස්සේ උදේ මෙතරනේ චීතියේ ඒ කියන්නේ ශ්‍රීමතාගේ ධනනේ වයියක්ෂේ ධන පැත්තේ කපලා තියෙන්නේ. එහෙනම් ඒ වගේ එකක් තියෙන්නේ මෙන්න මේක. නේ? ඔන්න ඔක. එහෙනම් ඒකට අදාළ උත්තරේ මොකක්ද? මෙන්න මේක. මට ප්‍රස්ථාරය අඳින්න ඕන වෙන්නේ නැහැ. දල හැදේ කියන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක පුළුවන් වුණා නම් පුතේ මම මේ වෙනකන් කරපු දේ ප්‍රතිඵලයක් තියෙනවා. ශ්‍රිතය දැක්කම මට පුළුවන්කම තිබ්බනම් ප්‍රස්ථාරයේ දල හැඩය නිශ්චිතව තේරුම් ගන්න අන්න මට උගන්වපු දේ වැදගත්කමක් තියෙනවා. මෙන්න මේ වගේ එකක් දුන්නා නම් x of y මම කියන කලින් ඔයාලට තේරෙනවා නම් මොකද්ද මේකට එන්නේ කියලා නියමයි. එහෙනම් දැන් මේක බලනවා පුතේ මේකනේ තීටා කෝණය. තීටා සුළු කෝණය. සුළු කෝණය නම් අනුක්‍රමණය ධනයි. මේ y අක්ෂය යටපැත්තේ කපලා තියෙන්නේ c වලාගේ ඍණයි. මේ තියෙන්නේ අනුක්‍රමණය ධනයි c වලාගේ ඍණ වෙච්ච සිතයක්. එහෙනම් අන්න මෙන්න මේ වගේ එකකට ඇත්තනම් ඔය වගේ ප්‍රස්ථාරයක් එනවා කියලා තේරෙනවා. ඊළඟට මෙන්න මේ වගේ එකක් ආවම කොහොමද තේරුම්ගන්නේ? මේ අතක තියෙන්නේ එහෙනම් මේ කෝණය තීටනේ. තීටා මහ කෝණයක් නේ. ඔව් මහ කෝණයක්. මහා කෝණයක්. මහා කෝණයක tan නගය දන්නවා අපි. මහා කෝණයක tan නගය ඍණයි. මහා කෝණයක tan නගය ඍණයි. මහා කෝණයක tan නගය ඍණයි. එහෙනම් m කියන එක ඍණයි. මේක ඇතුළේ තියෙන්නේ c ඒත් ඍණ පැත්තේනේ යට පැත්තේ. එහෙනම් මේ තියෙන්නේ අන්න එහෙනම් අපිට ප්‍රස්ථාරය දුන්නම ශ්‍රිතය කියා ගන්න පුළුවන් නම් නියමයි. ඒක තමයි වැදගත් වෙන්නේ. ලියමු මාතෘකාව y සමානයි ax වර්ග ආකාරයේ ප්‍රස්ථාර 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 එහෙනම් පුතේ මේ y සමානයි ax වර්ග ආකාරයේ ප්‍රස්ථාර වලදී අපිට x වර්ගයනේ තියෙන්නේ x වල දෙවෙනි ඵලය තියෙන ප්‍රස්ථාරයක් අඳින්න තියෙන්නේ
එතකොට මෙන්න මේ ප්‍රස්ථාරවලදී අපිට හැමතිස්සෙම එන්නේ පරාවලාකාර ප්‍රස්ථාර. මෙන්න මේ වගේ ප්‍රස්ථාර නැත්නම් මෙහෙම ප්‍රස්ථාර. මේ y සමාන x වර්ගාකාරයේ ප්‍රස්ථාරයකදී විතරම එන්නේ පරාවලාකාර ප්‍රස්ථාර. මොකක් හරි දැන් මේකේ නම් x අක්ෂ නිසා y අක්ෂය වඩා සමමිතික එකක් එන්නේ. හරි. සිරස් අක්ෂයක් වඩා සමමිතික වෙච්ච ප්‍රස්ථාරයක් තමයි ඔයාලට මේ වෙලාවට එන්නේ. සමමිතිකයි කියන එක දන්නවා. මොකද මොකක් හරි රේඛාවක් වටා දෙපැත්තට නැමුවම එක පැත්තක් අනිත් පැත්තේ සමපාත වෙනවා. එහෙම එකක් තමයි සමමිතිකයි කියන්නේ. දැන් මෙන්න මේ වගේ එකක මෙන්න මේ රේඛාව වටා නැමුවම මේ පැත්තයි මේ පැත්තයි කොයින්සයිඩ් වෙනවා. සමපාත වෙනවා. අන්න එහෙම වුණාම තමයි සමමිතිකයි කියලා කියන්නේ. හරි. එතකොට මේකදී ඔය ඉස්සෙල්ලම දැනගන්න ඕන පුතේ මේ වගේ ප්‍රස්ථාරයකදී අපිට එන්නේ පරාවලාකාර ප්‍රස්ථාරයක්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් නැත්නම් විහිළු ප්‍රස්ථාරයක්. මේකට කියනවා පුතේ උපරිම හැඩයක් සහිත නැත්නම් උපරිම ආගයක් සහිත ප්‍රස්ථාරයක්. උපරිම ආගයක් සහිත ප්‍රස්ථාරයක්. මෙන්න මේ මොකද්ද? මේක අවභාගයක් සහිත ප්‍රස්ථාරයක්. අවභාගයක් සහිත ප්‍රස්ථාරයක් කොතනින් එන්නේ? අවභාගයක් සහිත ප්‍රස්ථාරයක්. එහෙනම් උපරිම හැඩයක් තියෙන ප්‍රස්ථාරයක් ඉන්න පුළුවන්, අවම හැඩයක් තියෙන ප්‍රස්ථාරයක් එන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට මෙන්න මේ උපරිම සහ අවමද කියන හැඩය තීරණය වෙන්නේ මොකක් මතද? උපරිම ප්‍රස්ථාරයක් දෙන්නේ අවම හැඩයක් සහිත ප්‍රස්ථාරයක් දෙන්නේ කියන එක තීරණය වෙන්නේ කොහොමද? අන්න ඒක ඊට පස්සේ බලමු. මෙන්න මෙතන කියනවානේ x වර්ගය ළඟ සම්ගුණකයක් තියෙනවානේ. x වර්ගයේ සම්ගුණකයක් තියෙනවා. ඒ x වර්ගයේ සම්ගුණකයට මම a කියන සංකේතයක් දුන්නා. අන්නේ ඒ වලාගේ කුඩා බිඳුවක් නම් ඒ කියන්නේ ඒ වලාගේ කුඩා බිඳුවක් කියලා කියන්නේ පුතේ ඍණ 1 ඍණ 2 ඍණ 3 වගේ ඒවට. බිඳුවට වැඩි අඩුයි කියන්නේ ඍණා කියන්නේ. ඒ වලාගේ කුඩා බිඳුවක් විතර. ඒ වලාගේ බිඳුවට වැඩි අඩු වුණාම පුතේ එන්නේ මොකද්ද? ඍණ වුණොත් එන්නේ මොකක්ද? ඍණ වුණොත් එන්නේ පුතේ උපරිම හැඩයක් සහිත ප්‍රස්ථාරය. ඍණ වුණොත් එන්නේ ඒ වලාගේ ඍණ වුණොත් එන්නේ අපිට උපරිම හැඩයක් සහිත ප්‍රස්ථාරයක්. හොඳට මතක තියාගන්න. නිකන් අපි ඍණයි කියලා කිව්වම හැමතැනම මතක් වෙන්නේ අවමයි කියන කතාව. නේ? ඍණ කිව්වම අපිට ප්‍රායෝගිකව මතක් වෙන්නේ පුතේ අවම කියන කතාව මතක් වෙන්නේ. හැමතිස්සෙම එහෙමයි. ඍණ කියනකොට අවම කියන කතාව මතක් වෙයි. හැබැයි ප්‍රස්ථාර වල මොකද්ද? x වර්ගයේ සම්ගුණකය ඍණ වුණොත් ඉන්නේ උපරිමයක් සහිත ප්‍රස්ථාරයක්. හරි. ඊට පස්සේ ඒ වලාගේ බිඳුවට වඩා වැඩි වුණොත් ඒ කියන්නේ ධන 1 ධන 2 ධන 3 වගේ ඒවා આવොත් එන්නේ මොකද්ද ප්‍රස්ථාරය? අවම හැඩයක් තියෙන ප්‍රස්ථාරයක් තමයි. x වර්ගයේ සම්ගුණකය ඍණ වුණොත් උපරිමයක් සහිත ප්‍රස්ථාරයක්ද x වර්ගයේ සම්ගුණකය ධන වුණොත් අවමයක් සහිත ප්‍රස්ථාරයක්ද තමයි අපිට ලැබෙන්නේ. හරි. ඉස්සෙල්ලා මේක හොඳට තේරුම් ගන්න ඕනි කතාවක්. මොකද දුන්නම මොන වගේ හැඩයක්ද කියන එක ඔයාගේ ඔළුවට යන්න ඕන. ඔයාගේ ඔළුවට යන්න ඕන පුතේ සිතේ දීපු ගමම මෙහෙම ප්‍රස්ථාරයක් තමයි මට ඇඳෙන්න ඕනේ කියලා. එතකොට ඔයා අදින්න කලින් දන්නව ඔයාට එන්න ඕන ප්‍රස්ථාර හැඩය මොන වගේද කියලා. හරි. අන්න ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනි කතාවක්. හරි. ලියමු මෙහෙම. y සමාන x වර්ග ආකාරයේ ප්‍රස්ථාර තමයි මාතෘකාව. y සමානයි ax වර්ග ආකාරයේ ප්‍රස්ථාර තමයි මාතෘකාව. හරි. හරි. ඒ අර්ථය ලියමු. මෙවැනි ශ්‍රිතයක් සඳහා මෙවැනි ශ්‍රිතයක් ලැබෙන ප්‍රස්ථාරය
මෙවැනි ශ්‍රිතයක් සඳහා ලැබෙන ප්‍රස්ථාරය පරාවලාකාර හැඩයක් ගනී. පරාවලාකාර හැඩයක් ගනී. පරාවලාකාර හැඩයක් මේ හැඩයට කියනවා පුතේ පරාවලාකාර හැඩය කියලා. පරාවලාකාර හැඩයක් ගනී. එලෙසම ප්‍රස්ථාරය y අක්ෂය වටා සමමිතික වේ. ප්‍රස්ථාරය y අක්ෂය වටා සමමිතික වේ. එලෙසම ප්‍රස්ථාරය y අක්ෂය වටා සමමිතික වේ. එලෙසම ප්‍රස්ථාරය y අක්ෂය වටා සමමිතික වේ. එලෙසම ප්‍රස්ථාරය y අක්ෂය වටා සමමිතික වේ. ඊළඟට ලියමු x වර්ගයේ සම්ගුණකය x වර්ගයේ සම්ගුණකය හෙවත් x වර්ගයේ සම්ගුණකය හෙවත් සිපලේහි x වර්ගයේ සම්ගුණකය හෙවත් සිපලේහි ලකුණ මත ප්‍රස්ථාරයේහි හැඩය තීරණය වේ. ප්‍රස්ථාරයේහි හැඩය තීරණය වේ. ප්‍රස්ථාරයේහි හැඩය තීරණය වේ. ප්‍රස්ථාරයේහි හැඩය තීරණය වේ. හැඩය තීරණය වේ. එහෙම කියලා මෙන්න මේක ඇඳගන්න. එහෙනම් සිම්පල් A බිඳුවට වැඩි අඩු නම් පුතේ උපරිම හැඩයක් කියන්නේ. සිම්පල් A බිඳුවට වඩා වැඩි නම් අවමයක්. ඒ කියන්නේ සිම්පල් A බිඳුවට වැඩි අඩු කියන්නේ ඒ ඍණ වුණොත් උපරිමයක්. ධන වුණොත් අවමයක්. හරි. අර ඔයා හිතන් ඉන්නේ කියලා අනිත් පැත්ත. හිතන් ඉන්නේ මොකද? ඍණයි කියන්නේ අනේ අවමයි වගේ කතාවක් නේ අපේ හිතේ තියෙන්නේ. හැබැයි මෙතෙන්දී ඒක වෙලී නෑ. ඍණයි කියන්නේ උපරිම කියන. හරි. ධන කියන්නේ අවම කියන. හරි. ඊළඟට ලියමු y සමානයි ax වර්ග y සමානයි ax වර්ග y සමානයි ax වර්ග y සමානයි ax වර්ග ආකාරයේ ප්‍රස්ථාරයට y සමානයි ax වර්ග ආකාරයේ ප්‍රස්ථාරයක
y समान है एक सर्गाकार प्रस्तारक है उपरिम हो අවමලක්ෂයේ खंडांकය උපරිමයක් කියන ඒවායිදී උපරිම ලක්ෂය අවමයක් කියන ඒවායිදී අවම ලක්ෂය උපරිම හෝ අවම ලක්ෂයේ खंडांकය बिंदुव कमा बिंदुव वे बिंदुव कमा बिंदुव वे बिंदुव कमा बिंदुव කියන්නේ මොකක්ද बिंदुव कमा बिंदुव කියන්නේ පුතේ මේ අක්ෂ දෙක ඡේදනය වෙන තැන තියෙනවනේ අන්න එතන තමයි बिंदुव कमा बिंदुव වෙන්නේ එහෙනම් ඔන්න වගේ ප්‍රස්තාව තමයි ඔකේදී වාට නිතරම ඇඳෙන්නේ මේක හරි සිම්පල් කතාවක් දෙන්න පුළුවන් ලේසිම විදිය හරි 10 වසරේනේ දෙන්න පුළුවන් ලේසිම විදිය අවම හෝ උපරිම ලක්ෂ්‍ය बिंदुව कमा बिंदुව වේ මෙන්න ප්‍රශ්න කීපයක් කරන්න y සමානයි x වර්ග y සමානයි 2x වර්ග හා මේකට y1 y2 y3 කියලා දාන්න පුතේ එකේම අදිමු අපි නැත්තම් වෙලාව යනවනේ ප්‍රස්තාර තුනක් ඇතුළේ y3 සමානයි භාගයක් x වර්ග මේ ප්‍රස්තාරය ගණන් තුනක් හරි එකම සටහන ගන්න ප්‍රස්තාර වල තියාගන්න කියලා කිව්වා මේ ප්‍රස්තාර ऋण 3ට වඩා වැඩි හෝ සමානයි x කුඩා හෝ සමානයි ධන 3 ඍණ 3යි ධන 3යි පරාසය තුල අදින්න 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 හරි ඉස්සෙල්ලා වග ගන්න මෙන්න පුතේ x x වලට ගන්න තුව ඍණ 3 ඉඳලා ධන 3. එතකොට පරාසය දුන්නම මට ඉස්සෙල්ලා වග ගහ ගන්න විභාග ගණන් වල පුතේ වගවත් ගහලා ඔක්කොමත් කරලා අගයන් 1යි 2යි දෙන්නේ පුරව ගන්න. හරි. එතකොට හරි ලේසි මේ වගේ එකක් අපි දැන් මේකේ ප්‍රාන්තිය නිසා ඔක්කොම අගයන් ටික පුරව. ඍණ 3 ඊළඟට ඍණ 2 ඊළඟට ඍණ 1 බිංදුව 1 2 3 අඥානය මගේ පළවෙනි එක තමයි පුතේ y වල සමානයි x වර්ග. එහෙනම් x වර්ග වලට අංගය ගමුද? x වර්ග වලට මම පුරවන්නම්. එක එක්කෙනා එක එක විදිහට මේක පුරවාවි අවුලක් නැහැ අපිට. x වර්ග වලට ගමු. 3 වර්ගේ 9යි 2 වර්ගේ 4යි විනෝනත් අවුලක් නැහැ. ධන උනත් වර්ගේ කොහොමත් එහෙමනේ. එකේ වර්ගේ 1යි බිංදුවේ වර්ගේ බිංදුවයි එකේ වර්ගේ 1යි දෙකේ වර්ගේ 4යි තුනේ වර්ගේ 9යි වර්ගය කියන්නේ මොකක්ද කියලා දන්නවා මං හිතා. වර්ගය කියන්නේ පුතේ ඒකෙන්ම ගුණ කරන්න ඕනේ නේ. එතකොට ඍණ 3 නම් ඍණ 3ෙන්මයි ගුණ කරන්නේ. ඍණ 2 නම් ඍණ 2ෙන්මයි ගුණ කරන්නේ. ඍණ 1 නම් ඍණ 1ෙන්මයි ගුණ කරන්නේ. එහෙම වුණාම තමයි වර්ගය වෙන්නේ. දැන් y1 සමානයි x වර්ග එහෙනම් y1 වල ගියත් මේකමයි 9යි 4යි 1යි බිංදුවයි 1යි 2යි 3යි අන්න මම එකම වර්ගේ පුරවන්නම් පුතේ නැත්නම් වර්ග 3-4ක් ගහන්න ගියාම වෙලාව යන නිසා නේ y2 කියලා කියන්නේ පුතේ 2යි x වර්ගනේ y2 කියන්නේ 2ක් x වර්ග එහෙනම් x වර්ගයට ආපු එක දෙකෙන් වැඩි වෙන්න එපායිනේ y2 කියන්නේ 2ක් x වර්ගනේ එහෙනම් x වර්ගයට ලැබුණනේ අගයක් අන්න ඒක දෙකෙන් වැඩි කරනවා x වර්ගයට ආපු අගය දෙකෙන් වැඩි කරනවා x වර්ගයට ආව 9 9 වරක් 2 18 4 වරක් 2 1 වරක් 2 බිංදු වරක් 2 1 වරක් 2 4 වරක් 2 9 වරක් 2 ඔන්න තව එකක් ගන්න. ඔන්න y2 හොයන්න.
දැන් මොකද y3 එකත් මෙතනම පුරවන්නේ y3 කියන්නේ භාගයක් x වර්ග x වර්ග වලට ආපු උත්තරේ මොකද්ද කරන්නේ දෙකට බෙදලා කොහොමද x වර්ග වලට ආපු 9 නේ 9 දෙකෙන් බෙදුවා කියන්නේ 9 දෙකෙන් බෙදුවා 4මාරයි 4.5 4 දෙකෙන් බෙදුවා 2යි 1 දෙකෙන් බෙදුවා 0.5 බිංදුව දෙකෙන් බෙදුවා බිංදුව 1 දෙකෙන් බෙදුවා 0.5 4 දෙකෙන් බෙදුවා 2යි 9 දෙකෙන් බෙදුවා 4 අන්න වැඩේ වැඩේ හරි දැන් අපි අඳින් මොන වගුව ගහගෙන ඉවරයි වගු තුනක් ගන්න එක මම එක වගුවෙම ගහගත්තා මොකද අපිට වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා තුනක් ගහන්න ඕනේ නැහැ තියෙන්නේ අපි එක වගුවේ ඔක්කොම ටික ආකියන ටික හොයාගත්තා දැන් පුතේ ප්‍රස්තාවය හරියට අඳින්න ඕනේ ප්‍රස්තාවය හරියට අඳින්න ඕනේ මේක බලන්න කොහොමද හරියට අඳින්නේ කියලා. ඔයාගේ ප්‍රස්ථාර පොලේ හරියට මැනේජ් කරන්න ඕනි. ප්‍රස්ථාර පොලේ ලොකුවට තියෙනකොට පුතේ දැන් මේ බෝඩ් එකක ප්‍රස්ථාර පොලේ නම් මේ අයිනක චූටි එකක් අඳින්න එපා. එතකොට ලකුණු අඩු වෙනවා විභාගෙට. හරි? සුදුසු පරිමාණ තෝරගන්න කියලා කියනවා පැහැදිලිවම. නේ? එතකොට සුදුසු පරිමාණයක් කියලා මෙහෙම දෙන පොලේ මේ වගේ තැනක චූටි එකක් ඇත්තත් සුදුසු පරිමාණයක් තෝරගෙනද නෑ එහෙම තෝරගෙන නෑ මේ වගේ කොලේ නම් පුතේ ඔය කොලේ සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න ඕනේ යන්තම් චුට්ටක් ඉඳ ඉතුරු කරන්න පුළුවන් කවුලක් නෑ මේ කොලේ සම්පූර්ණම පාවිච්චි වෙන්න ඕනේ ඔන්න ඔය වගේ අන්න එතකොට තේරෙනවා පුතේ බලන කෙනාට ඔයාට graph sheet එක manage කරගන්න පුළුවන් කියලා. එතකොට ඔයාට අනාගතයේදී මොකක් හරි කරනකොට ඔයා කරන දේ manage කරගන්න පුළුවන් වේවි කියලා දැනෙනවා. අපිට ඉස්සෙල්ලා මේ වගේ කොලයක් manage කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ කොලේ සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න අපදයාවක් නැතිව ඒ කොලේ සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න ඒක පුළුවන් වෙනවා. අන්න ඒකට මේ graph sheet එකට සුදුසු පරිමාණයක් තෝරගන්න කියලා කියනවා. හරි. දැන් ඔයා බලන්න. ඔයාට පේන පුතේ ඍණ 3යි ධන 3යි තියෙන්නේ. එතකොට ඍණ 3යි ධන 3යි නම් ඔයාට තේරෙන්න ඕන පුතේ x අක්ෂේ ධන පැත්තට 3යි තියෙන්නේ ඍණ පැත්තට 3යි. එතකොට y අක්ෂේ හරි මැදින් ඇදෙනවා. y අක්ෂේ ප්‍රස්ථාර කොලේ හරි මැදින් ඇදෙන්න ඕන. නේ? දැන් මම මෙච්චර මේක බරකල්ල කරන්නේ පුතේ එතකොට ඔයා ටිකක් හරි හැදෙනවනේ නැත්තම් ඔයාට මම මේක අලුතක් සේරුවකින් කතා කරුවොත් ඔයා ඒක ඒ විදියටවත් කරන්නේ හරි ඒක නිසා මම ඔයාට කියන්නේ මේක සම්පූර්ණ කොලේ නම් පුතේ ඒ සම්පූර්ණ කොලේ හරි මැද සෙට් වෙන්න ඕන මොකෝ ඍණ 3යි ධන 3යි අතර පරාසය තුල තමයි ඔයාට ප්‍රස්තාවය අදින්න කියලා කියන්නේ. ඊට පස්සේ මේ බලන්න පුතේ y වලාගේ ධන පැත්තේ 18යි. ඍණ පැත්තට මුකුත් නැහැනේ. එතකොට මේ යටහරියේ යන්න නැති. x අක්ෂයේ යට පැත්තෙන් අඳින්න ඕනේ. x අක්ෂයේ යටින් අඳින්න ඕනේ. මොකෝ ඍණ පැත්තට වැඩක් නැහැ. ඍණ පැත්තට නැහැ. ඒක නිසා ඔයාට ඉස්සරහට ගණන් වලදී ඍණ පැත්තට එනවනේ. ඒකයි මම කියන්නේ. හරි ඍණ පැත්තට ඕන වෙන්නේ. මේකේ ඕන වෙන්නේ නැහැ. ඒතකොට ඍණ පැත්තට චුට්ටක් ඉඳ තිබ්බම ඇති. හරි. දැන් මොකද කරන්නේ? දැන් පුතේ ඔයාට මේ උඩ තියෙන කොටු ගාන ගණන් කරලා 18ට යනකම් තියෙන්න ඕනේ. එහෙනම් ඔයා කුඩා කොටු 5කින් එකක්ද 10කින් එකක්ද ගන්න කියන එක තීරණය කරන්න. හරි. 10කින් එකක් ගන්න බෑ. 5කින් එකක් විතර ගන්න පුළුවන්. මේ විදිහට 1 2 3 ආදී වශයෙන් 18ට යනකම් ලකුණු කරගන්න.
ඒ ටික මට වැඩක් නැහැ. අන්න y කියන එක ලකුණු කරලා මේ x කියන එක ලකුණු කරන්න ඕනේ y කියන එක ලකුණු කරන්න ඕනේ e ස්ථාන ඕනේ. ඕකට තමයි ප්‍රස්ථාරකදී ලකුණු හම්බ වෙන්නේ. ඊට පස්සේ මෙතන බිඳුව කියන තැන ලකුණු කරන්න ඕනේ. අන්නේකට තමයි ප්‍රස්ථාරයේ හරියට අක්ෂර ටික ලකුණු කරලා තියෙනවට හරියට ඛණ්ඩාංක බෙදලා තියෙනවට සමාන පරතර අනක් කියනවට මේ y අක්ෂය හැමතැනම පරතරේ සමානයි. සම්පූර්ණයෙන්ම graph sheet එක යුටිලයිස් කරනාට ඒවට ලකුණු හම්බ වෙනවා 2 4 6 8 10 12 14 16 18 දැන් x අක්ෂයේ ධන පැත්තට 3යි ඍණ පැත්තට 3යි. පුතේ මේ චූටි පත්තරේ වලට x අක්ෂයට ගන්නත් ඕන. එහෙම එකක් නැහැ. x අක්ෂයට ඔයාට කුඩා කොට 10කින් හරි ගන්න පුළුවන් විදියට ගන්න 10කින් තමයි ගන්න වෙන්නේ. විභාග ගණන් වල දෙන්නේ කුඩා කොට 10කින් ඒකක එකක් නිරූපණය කරා. හරි එහෙනම් මෙතන 1යි 2යි 3යි. පුතේ මට පාරාසයට යනවා විතරනේ අදින්න කිව්වේ. එතකොට එතන එහාට ඉඩක් ලකුණු කරන්න එපා. තේරුමක් නැහැ වැඩක් නැහැ. ඍණ පැත්තේ 3ට විතරයි එන්න ඍණ පැත්තේ 3ට ලකුණු කරනවා. හැබැයි මේ පාර කරන්නේ මේ පැත්තට එන්නත් ඕනේ. ඒව හොඳට මතක තියාගන්න ඕනේ අවබෝධ කරගන්න ඕන. y අක්ෂයේ හැම පරතරයක්ම සමානයි. x අක්ෂයේ හැම පරතරයක්ම සමානයි. එහෙනම් දැන් මාගේ ප්‍රස්ථාරයේ අක්ෂ ටික ලකුණු කරාට ඊට පස්සේ ප්‍රස්ථාරයේ කාටසිය තලය ඇද්දට අනේකට ලැබෙන්න තියෙන ලකුණු ටික සම්පූර්ණයෙන්ම ලැබෙනවා. මොකද මම හැම එකක්ම සම්පූර්ණ කරලා x දැම්මා, ඊ තලයේ දැම්මා, බිඳුව දැම්මා, y දැම්මා, ඊ තලයේ දැම්මා ඔක්කොම දාලා තියෙනවා. සමාන පරතර මේ පැත්තට ලකුණු කළා, ඒ පරතරේම මේ පැත්තටත් තරම් තියෙන උඩ අතරත් සමාන පරතර y අක්ෂෙත් ලකුණු කරලා තියෙනවා. ඒක නිසා ඒ ටික අපේ ඒ අඩුපාඩු නැහැ. දැන් අපි ප්‍රස්ථාර දෙක අගමු. ප්‍රස්ථාර තුන අගමු. ප්‍රස්ථාර තුන අගමු. y සමාන x. ඍණ තුනේදී 9යි. ඍණ තුනේදී 9යි. මෙහෙම හරහට යන ඒ කියන්නේ උස්සට උඩට යනවා ඍණ තුන කෙලින් හරහට එනවා 9 කෙලින්. එතකොට පුතේ මේන්න සෙට් වෙච්ච තැන මම හිතනවා ප්‍රස්ථාරය පදින්න අක්ෂවල තියෙන ආකාර වල රටාව අන්දාකේ හොයා ගන්න පුළුවන් ඇති කියලා හිතනවා. x ලාගේ ඍණ 3 නම් පුතේ y 9යි. මේ x ඍණ 3ක් වුණාම y 9යි. ඍණ 3ේදී 9යි. ඊළඟට ඍණ 2ේදී 4යි. කො ඍණ 2? ඍණ 2 කෙලින් උඩට යන 4 කෙලින් හරහට එන්න මෙන්න හම්බ වුණ තැන. ඊළඟට ඍණ 1ේදී 1යි. ඍණ 1ේදී y 1යි. ඍණ 1ේදී y 1යි. යාන ඍණ 1 කෙලින් හරහට ගියා. ඍණ 1 කෙලින් උඩට ආවා. ධන 1 කෙලින් හරහට ආවා. අන්න තැනක් හරි. ඊළඟට පුතේ මේ බලන්න x බිඳුවේදී y බිඳුවයි හැමතැනම එහෙමයි මෙන්න තැන. x බිඳුවේදී y බිඳුව. ඊළඟට x එක වුණාම y එකයිනේ. x එක වුණාම y වඩාගේ එකයි. මෙන්න x වඩාගේ එකට y එකයි. x වඩාගේ දෙකේදී x වඩාගේ 4යි මෙන්න මෙතන දාලා තියෙනවා. මෙන්න 9 එතන දාලා තියෙනවා නේ. x y කියන්නේ x වර්ග එතකොට x වර්ගයට අපි කොහොමද? 7යි. ඊළඟට x 3ේදී y 9යි. 9 කෙලින් හරහට එනවා
තුන කෙලින් උඩට යනවා සෙට් තුනේ ඔන්න ඔතන දැන් හරි ඔන්න අගයක් ටික හොයාගෙන ඉවරයි අගයක් ටික හොයාගෙන ඉවරයි දැන් මොකද කරන්නේ දැන් ප්‍රස්තාවය හරි ලස්සනට අඳින්න ඕනේ පැන්සල හොඳට උල් කරලා අරගෙන පැන්සල හොඳට උල් කර ගන්නවා නිර්මාණ පාඩමේදී එහෙම ප්‍රස්තාරවලදී එහෙම පැන්සල හොඳට උල් කරලා තියා ගන්නවා දැන් හරි ලස්සනට ප්‍රස්තාරය අඳිනවා ස්මූත් වෙන්න ඕන ප්‍රස්තාරය නිකන් ඇද වෙඩි අඳින්න බෑ ඒ කියන්නේ වෙවුල ප්‍රස්තාරය අඳින්න බෑ මෙහෙම අඳින්න එපා මෙහෙම හරි ප්‍රස්තාරය මේ අක්ෂ ටික sorry මේ ලක්ෂ ටික යා කරන්න ස්මූත් විදියට එතකොට හරිය අන්න ඔය විදියට ප්‍රස්තාරය ලකුණු කළ ප්‍රස්තාරය අනේ මේ ඇයි ප්‍රස්තාරය y1 සමානයි x වර්ග කියන එක තමයි ඔය y1 සමානයි x වර්ග කියන එකයි යන්නේ. ඒ ළඟ එකක් නම් බලන්න ඔය විදියටම ලකුණු කරලා y2 ට අදාළ එකක් තමයි x ඍණ 3ේදී y 18යි ඍණ 3ේදී 18යි අන්න ඍණ 3 කෙලින් උඩට යනවා ඍණ 3 කෙලින් උඩට යනවා 18 කෙලින් හරහට ආවම ඔන්න සෙට් වෙච්ච තැන ඊළඟට ඍණ 2ේදී y2 8යි ඍණ 2ේදී y2 8යි කොහොම ගියා මෙන්න සෙට් වෙච්ච තැන ඍණ 1ේදී y2 2යි ඍණ 1ේදී y2 2යි ඔන්න සෙට් වෙච්ච තැන බිඳුවේදී වෙනස් වෙලා නැහැ හැම එකම බිඳුවයි මේ බිඳුවේදී බිඳුවම තමයි මෙතන මෙහෙම ඊට පස්සේ 1ේදී 2යි 2ේදී 8යි 3ේදී 18යි 3ේදී 18 දැන් ඒකත් ඔයා අර කලින් වගේම හරි ස්මූත් ලයින් එකකින් අඳිනවා දැන් සමහරු මෙහෙම අඩි රෝල තියලා ඉවර වෙලා පුතේ මේ ලක්ෂ දෙක මේ ලකුණු කරන ලක්ෂ වෙනම ඔයාට ලාවට පේන විදියට ගහ ගන්නවා පැන්සලෙන් ලාවට පේන්න හරි ඔයාට විතරක් පේන්න පවුන කෙනාට නෙමෙයි අඩි රෝල තියලා ලාවට මෙහෙම ගහ ගන්නවා ගහගෙන ඊට පස්සේ අඩි රෝල අයින් කරලා පුතේ යා කරනවා ලස්සනට හරි මෙන්න මේ නැවෙන තැන ගන්න එයා පැන්සලෙන් යන්නේ පෑන බටේ කලව ගන්නවා. බටේ කලවගෙන මෙතෙන්දි චුට්ටක් ගානට නවල බටේ තියනවා. අත්තික තියෙන බටේ තියෙන මේක තියලා නවලා යා කරනවා. හරි. ලස්සනට අඳිනා ඉන්නවා එහෙම. පොතේ තියනවා වගේම අඳිනවා. දැන් සමහරව කරනවා පුතේ අඩි රෝල මෙතනින් තියාගෙන මේතෙන්ට යනකොට අඩි රෝල චුට්ට නවනවා මෙතෙන්ට එනවා. ගානට එනවා. එහෙම අයත් ප්‍රැක්ටිස් කරපු අය ඉන්නවා එහෙම. දැන් මෙහෙම අඩි රෝල මෙතනින් තියාගෙන මෙහෙම ගන්නකොට මෙහෙම නවාගෙන එනවා ගානට. පුරුව තියනවා එහෙම. කොහොම හරි කමන්නේ මොකක් හරි ක්‍රමයකින් ඕන පුතේ මේක හරි ස්මූත් වෙන්න ඕනේ. එතකොට තමයි ප්‍රස්තාරයට දෙන උපරිම ලකුණු දෙනවා වගේම ඔයාගේ උත්තර 100% ඇකියුරේට් වෙන්නේ එතකොට. නැත්නම් වෙවුල ප්‍රස්තාරයෙන්දම සමහර ලක්ෂයන් වල කණ්ඩායම් වරදිනවා. සමහර ලක්ෂයන් වල කණ්ඩායම් වරදිනවා. අද ඔබ හරි
අඳින්න. මේ ඇන්දේ y2 සමානයි දෙකක් x වර්ග කියන සිද්ධියට අදාළ ප්‍රස්ථාර y2 සමානයි දෙකක් x වර්ග කියන සිද්ධියට අදාළ ප්‍රස්ථාරය. ඊළඟට y3 වලේ එකක් අදින්න. y3 වලේ එකක් අදින්න. මේකේ මාන පුතේ x ඍණ 3ක් වුණාම y3 4මාරයි. ඍණ 3 4මාරයි. 4යි y 4 හරි නැද්ද? ආන්න දැන්. ඍණ දෙකේදී 2යි ඍණ දෙකේදී 2යි ඊළඟට ඍණ එකේදී 0.5යි අන්න බිඳුවේදී 0යි ඍණ එකේදී 0.5යි දෙකේදී 2යි මෙතෙන්දී 4.5යි 4.5 දැන් අඳින්න තියෙනවා. දැන් ඔයාගේ පැන්සල හොඳට උල් කර ගන්න කියන්නේ. එතකොට ඔයාට පැන්සලේ තුඩ මිලිමීටරයක් විතර තිබුණම හරියට අඳින්න බෑ. හරි. අවම ලක්ෂයක් එහෙම තියෙන තැනක් හොයාගන්න බෑ. එතකොට අවම වෙන තැන නිකන් ෆ්ලැට් වෙනවා වගේ වෙනවා. ස්මූත්ලි අඳින්න අමාරුයි එහෙම වුණාම. ඒක නිසා හොඳට පැන්සලෙන් උල් කරගන්න. ඔන්න ප්‍රස්තාව තුන හඳ මේ ඇඳේ මොකද්ද y3 සමානයි භාගයක් x භාගයක් x y3 සමානයි භාගයක් x වලට 10 හරි එහෙනම් ඔන්න විදියට මට ප්‍රස්තාව තුනක් දෙන්න පුළුවන් හරි දැන් ඔයාලට පේන කතාවක් තියෙනවා පුතේ
මේ බලන්න මෙන්න මේ x වර්ගයේ සම්මුණකය භාගේ මෙතන තියෙන x වර්ගයේ සම්මුණකය 1 මෙතන තියෙන x වර්ගයේ සම්මුණකය 2. එතකොට x වර්ගයේ සම්මුණකය එන්න අගය වැඩි වෙන්න ප්‍රස්ථාරය y අක්ෂයේ පැත්තට කිට්ටු වෙනවා නේ. x වල අගයන්වලදී ප්‍රස්ථාරය y අක්ෂයේ පැත්තට කිට්ටු වෙනවා පුතේ. මෙන්න මේ x වර්ගයේ සම්මුණකය වැඩි වෙන්න. හරි. මේකේ තියෙන රටාවල් ටික තේරුම් ගන්න බලන්න. ප්‍රස්ථාරයේ x වර්ගයේ සම්මුණකය විශාල වෙන්න මොකද්ද? ප්‍රස්ථාරය y අක්ෂයේ පැත්තට කිට්ටු වෙනවා. එහෙනම් y සමානයි 3x වර්ග වලට එකක් ගන්න නම් මොකද වෙන්නේ? එහෙනම් පුතේ ඒක ඇඳෙන්න ඕන මෙහෙම නේ. මම ඇඳනවා y සමානයි ඍණ 3න් 1යි x වර්ග වලට. එතකොට මේ ප්‍රස්ථාරය යටින් ඇඳෙන්න ඕන. මේ පැත්තෙන් මේක ඇඳෙන්න ඕන නේ. ඇයි මේ සම්මුණකේ දෙකෙන් එක මෙතන 3න් එක දැම්මොත් 3න් එක පුංචිනේ. සම්මුණකේ පුංචි වෙන්න ප්‍රස්ථාරය යනවා x අක්ෂයේ පැත්තට කිට්ටු වෙවි යනවා x අක්ෂයේ පැත්තට කිට්ටු වෙවි යනවා. හරි. එහෙනම් ඒක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන කතාව. හරි. හරි. එහෙනම් බලන්න ඊළඟ එක. මෙන්න මේකේ අහන ප්‍රශ්න මෙහෙම අහන්න පුළුවන්. ප්‍රස්ථාරයේ අවමාර්ගය අපි ප්‍රශ්න ටිකක් ලියා ගන්න අහන්න පුළුවන් ටික. හරි. ලියන්න රෝමී ලක්ෂණ එක ප්‍රස්ථාරවල අවමාර්ගය ප්‍රස්ථාරවල අඩුමාර්ගය. ඒ කියන්නේ මේ ඇත්තේ මේවට තමයි ප්‍රස්ථාර කියන්නේ. මේ ඇත්තේට ප්‍රස්ථාර කියන්නේ. ඒ ප්‍රස්ථාරවල අඩුමාර්ගය ගියපු යටමත ප්‍රස්ථාරවල අඩුමාර්ගය කියන්නේ පුතේ y වල අඩුමාර්ගය අහන්නේ ඔය. ප්‍රස්ථාරයේ අවමාර්ගය කීයද? 0යි. ප්‍රස්ථාරවල අවමාර්ගය පළවෙනි ප්‍රශ්නේ ප්‍රස්ථාරවල අවමාර්ගය 0. ප්‍රස්ථාරවල අවමාර්ගය 0. ප්‍රස්ථාරවල අවමාර්ගය 0. ඊළඟට අවම ලක්ෂයේ කණ්ඩාංග අවම ලක්ෂය අන්න බලන්න ඉස්සෙල්ලා වුණ අවමාර්ගය කීයද කියලා. දැන් අහන අවම ලක්ෂය. ලක්ෂයක් අහනකොට කොහොමද පුතේ උත්තර දෙන්නේ? ලක්ෂයක කණ්ඩාංග අහනකොට උත්තර දෙන්නේ කොහොමද? ලක්ෂයක කණ්ඩාංග අහනකොට පුතේ කණ්ඩාංග දෙකක් තියෙනවා. ලක්ෂයක් නේ. ඒතකොට කණ්ඩාංග දෙකක්. ඉස්සෙල්ලා ලියන x ලාගය පස්සේ ලියන y ලාගය. පුතේ අවම ලක්ෂයේදී x ලාගයේදී අඩුම තැන මෙතනනේ. x ලාගය කියන්නේ 0යි. y ලාගය දෙයනේ එකක් 0යි. නේ. අවම ලක්ෂය වුණාම 0,0. අවම ලක්ෂය වුණාම 0,0. අවම ලක්ෂය වුණාම 0,0. ඊළඟට සමමිතික අක්ෂයේ සමීකරණය සමමිතික අක්ෂයේ සමීකරණය තහනම් සමමිතික අක්ෂයේ සමීකරණය සමමිතික අක්ෂය කියලා කියන්නේ පුතේ මොන අක්ෂය වටා නැමුවමද මේ පැත්තයි මේ පැත්ත සමපාත වෙන්නේ. අන්නේ සමපාත වෙන්න නවන ලක්ෂයක් තියෙනෝනේ. අන්නේ ලක්ෂයේ x ලාගය තමයි සමමිතික අක්ෂයේ සමීකරණය කියලා ගන්නෙ. එහෙනම් පුතේ නවන්න ඕන මේ රේඛාව වටා. එතකොට මේ පැත්තට මෙතන සහ මෙතන කොයි සයිඩ් දෙන්නේ නේ. එහෙමනම් පුතේ ඒ ලක්ෂය ඒ කියන්නේ y අක්ෂයට කියන නම මොකක්ද? y අක්ෂයට කියන නම තමයි පුතේ x සමානයි 0 කියන්නේ.
x සමානයි බිඳුව කියන එක. x සමානයි බිඳුව කියන එක. x සමානයි බිඳුව කියන එක. x සමානයි බිඳුව. ඊළඟ එක ශ්‍රිත ධනව අඩුවන x ප්‍රාන්තරය ශ්‍රිත දැන් ශ්‍රිත තුනකට ඇරලානේ ධනව අඩුවන x ප්‍රාන්තරය අහනවා. ශ්‍රිත ටික ධනව අඩුවන x ප්‍රාන්තරය අහනවා. ශ්‍රිත ටික ධනව අඩුවන ශ්‍රිත කියන්නේ පුතේ වෙන නමක් මොකද්ද? ශ්‍රිත කියන්නේ ප්‍රස්ථාරයට. ප්‍රස්ථාර කියන්නේ ඔයා මේ අඳින එකට. එහෙනම් මේ අඳින එකටම තමයි ශ්‍රිතය කියලා කියන්නේ. තේරෙනවනේ? එහෙනම් මේ ශ්‍රිතයේ ධනව අඩුවන x යගය. ශ්‍රිතය කියන්නේ මේ ප්‍රස්ථාරයට ප්‍රස්ථාරයන්ගේ වයිවලාගයන් වලට හරි. එහෙනම් මේ වයිවලාගය තමයි පුතේ ධනව අඩුවන x ප්‍රාන්තරය කියලා අහන්නේ. y යගේ ධනව අඩුවන බලන්න පුතේ මෙතන 18 තිබ්බා. ඊට පස්සේ 18 16 15 14 13 12 11 10 9 8 7 6 5 4 3 2 1 කියලා බිඳුවට යනකම් අඩු වෙනවනේ. ඔව්. එහෙනම් ධනව අඩුවන x ප්‍රාන්තරය. එහෙනම් පුතේ මෙතන ඉඳලා මෙතෙන්ට ධනව අඩු වුණා නේද? ඔව්. ඒ කියන්නේ x ලාගේ මෙන්න මේ පැත්තට යනකොට ධනව අඩු වෙන එක නේද වෙන්නේ? ඔව්. ධනව අඩු වෙන්නේ මෙතන මේ ටිකේ ධනව අඩු වෙන්නේ. ඒ කියන්නේ 18 17 16 15 වයිවලාගේ තමයි ධනව අඩු වෙනවද කියලා බලන්න ඕන මම. හරිනේ. එහෙනම් වයිවලාගේ ධනව අඩු වෙන x ප්‍රාන්තරය තමයි ඔය අහන්නේ. ශ්‍රිතය ධනව අඩු වෙන කියලා අහන්නේ වයිවලාගේ ධනව අඩු වෙන. නේ? වයිවලාගේ ධනව අඩු වෙන්නේ පුතේ බිඳුවට වැඩි අඩු පැත්තේ x ලාගේ නේ. එහෙනම් මොකද්ද? x කුඩායි බිඳුව නේ x ලාගේ බිඳුවට වඩා අඩු වුණාම තමයි ධනව අඩු වෙන්නේ. හොඳට තේරුම් ගන්න මේ කතාව. මොකද ගොඩක් තැන්වල අහන්න ධනව අඩු වෙන, ධනව වැඩි වෙන, ඍණව අඩු වෙන, ඍණව වැඩි වෙන මෙහෙම ඒවා අහනවා. ඍණවන පරාසය, ධනවන පරාසය එහෙම එක එක ඒවා අහනවා. එතකොට මෙන්න ශ්‍රිතය ටික ධනව අඩු වෙන්නේ. ඔයා එහෙම අහන වෙලාවට බලන්න පුතේ ශ්‍රිතය කියන්නේ ඔයා අඳින ප්‍රස්ථාර. ප්‍රස්ථාරයේ මේ පැත්තේ පටන් අරන් මෙහෙට යනකොට මොකද්ද වෙන්නේ කියලා බලන්න. එතකොට ඔයාට තේරෙනවා ධනවද අඩු වෙන්නේ ඍණවද අඩු වෙන්නේ කොහොමද අඩු වෙන්නේ කියලා. හරි. එහෙනම් මම මෙහෙට යනකොට අඩු වෙනෝනේ. ධන ඉලක්කම් වලින් අඩු වෙන්නේ 17 16 කියලා. එහෙම අඩු වෙලා තියෙනවනේ. එහෙනම් බිඳුවට වැඩි අඩු පැත්තෙන් තමයි ධනව අඩු වෙන්නේ. ඊළඟ ටික අහනවා පුතේ ධනව වැඩි වන. ඊළඟ එක අහන්නම් මම ධනව වැඩි වන අන්තිම ප්‍රශ්නේ. ධනව වැඩි වන විදියට. පුතේ ධනව වැඩි වෙන්නේ දැන් මම කරන්නේ මම කියවනේ හැමතිස්සෙම මෙතනින් පටන් ගන්න මෙහෙම ප්‍රස්තාර දිගේ එන්න කියලා. එනකොට මෙතෙන් එනකන් ධනව අඩු වුණානේ. දැන් මෙතනින් යනවා මේ යනකොට මොකද වෙන්නේ? යනකොට ධන ඉලක්කම් වැඩි වෙනවා. 1 2 3 4 5 6 වගේ වෙන 18 වෙනකම් වැඩි වුණා. ධනව වැඩි වුණේ මෙතනින් පස්සේ නේද? ඔව් ධනව වැඩි වෙන්නේ x විශාලයි බිඳුව වුණා. ධනව වැඩි වෙන්නේ x විශාලයි බිඳුව වුණා. පුතේ මෙතන සමාන ලකුණ දාන්න පුළුවන්ද? බෑ. සමාන දාන්න බෑනේ. සමාන නෝ බිඳුව ඇනේ. එතකොට ධනව වැඩි වෙන්නේ නැහැ ධනව අඩු වෙන්නේ නැහැ. බිඳුව කියන්නේ ධනවත් ඍණවත් නෙවෙයි. එහෙනම් මෙතන කුඩා හෝ සමානවත් විශාල හෝ සමානවත් කියන කතාව දාන්න බෑ. හරි. එහෙනම් x විශාලයි බිඳුවේදී ධනව වැඩි වෙනවා. x කුඩායි බිඳුවේදී ධනව අන්න ඔය ප්‍රශ්න ටික තමයි ඔය වගේ තැනකදී අහන්න පුළුවන්. ඔය ප්‍රශ්න ටික තමයි ඔය වගේ තැනකදී අහන්න පුළුවන්.
ඔය ප්‍රශ්න ටික ඔය වගේ තැනකදී අහන්න පුළුවන්. දැන් ඔයාට y සමාන ඍණ x වර්ග ඍණ 2x වර්ග ඍණ භාගයයි x වර්ග වලට ප්‍රස්ථාරය අඳින්න එකම කඩදාසියේ පුළුවන්. දැන් ඒක මම කරන්නේ නැහැ. ඔයා එක ගෙදෙද්දි අඳින්න ඕනේ ඔයාලා. හරි. ඔයාලා ඒක ගෙදෙද්දි අඳින්න ඕනේ. එහෙම ඇඳලා ඉවර වෙලා මේ මට දාන්න බලන්න ඇඳපු එක හරිද කියලා බලන්න. මෙන්න ප්‍රශ්නේ y සමාන ඍණ x වර්ග y සමාන ඍණ භාගයක් x වර්ග මේක y1 මේක y2 y3 කියන්නේ පුතේ ඍණ දෙකක් x වර්ග ඍණ 3ට වැඩි හෝ සමාන x කුඩා හෝ සමාන ධන 4 කියන ප්‍රාන්තරය ගන්න. ඕකේ අඳින්න. ඇඳලා ඔයාලා මට දාන්න බලන්න ෆොටෝ එකක් වගේ දාන්න. එතකොට මම ඇඳය හරියට කියලා බලන්න. හරි. මේ පරාසය තුල අඳින්න බලන්න. ඕකේ විතර වැඩක් විදියට ලියා ගන්න. මොකද දැන් ඕක ඇඳලා තව ගොඩක් වෙලා යනවා ඔකට. හරි. දැන් ඔය අපි ඉගෙන ගන්න කතාවත් එක්ක වෙන්න බලමු. ඔය ඉගෙන ගන්න කතාවත් එක්ක මම y පළවෙනි ප්‍රස්ථාර නෑ මම මේකට සිම්පල් a දානවා y සමානයි x වර්ග b දානවා y සමානයි 2x වර්ග c දානවා y සමානයි 5න් 1ක් x වර්ග d කියලා කියන්නේ y සමානයි 3යි x වර්ග e කියන්නේ පුතේ y සමානයි 3න් 1යි x වර්ග අන්නහම සිත ටික. එතකොට මම ප්‍රශ්නයක් අහනවා මෙහෙම මෙන්න මේ වගේ මම අඳිනවා ප්‍රස්ථාන පහක්. ප්‍රස්ථාන පහක් අඳිනවා. මේ ප්‍රස්ථාන පහක් තියෙනවා. මම මේ ප්‍රස්ථාන පහට නම් ටිකක් දෙනවා 1 2 3 4 5 කියලා. විභාගවලදී අහන්න පුළුවන් ප්‍රශ්න ඕවා. හරි. අහලා නැති වුණාට අහන්න පුළුවන් ප්‍රශ්න නැහැ. අහන්න පුළුවන් නැහැ. ඒ කියන්නේ විභාගයක් අමාරුම කරගන්න පුළුවන් නම් දෙන්න පුළුවන් අමාරුම තැන් මෙන්න. හරි. මෙන්න අහනවා පුතේ මෙන්න මේ එක පහක් දීලා තියෙනවා 1 2 3 4 5 කියලා අපිට අංක පහකුත් දීලා තියෙනවා එහෙනම් මෙන්න මේ පහට ගැලපෙන විදියට මට ඔය සිත ටික අංකණය කරන්න කියලා කියන්න පුළුවන් විභාගෙට හරි අහලා නැති වුණාට විභාගයක් අමාරු කරනවා නම් දෙන්න පුළුවන් දැන් මේ වගේ තැන් හදන්නේ නැහැ ගොඩක් අය හරි උත්තර ලියන්න වෙලාව ගන්නවා ගොඩක් වෙලාව ගත්තත් කරගන්න බැරි අය ඉන්නේ ගොඩක් අය. හරි. මොකද හරි අවබෝධයක් නැහැ. ප්‍රස්ථාරයක් දෙකක් අඳින්න ඕන කෙනෙක් දන්නවා. ඒ ඉස්සලා අගයන් වලට පුතේ ප්‍රස්ථාර අඳින්න ඕන කෙනෙක්ට පුළුවන්. හරි. මොකද ඔයාට වක්වත් පුරවල දෙනවා එක අගයන් දෙකයි. හොයන්න තියෙන්නේ මේ දෙක හොයලා ප්‍රස්ථාරය අඳින්න පුළුවන් ඕන කෙනෙක්. හරි. මට ඕනේ මෙන්න මේ ප්‍රස්ථාර ටිකට ගැලපෙන ඒව මොනවද කියලා අහනවා. ඔයාලා විනාඩියක් විතර අරගෙන පුළුවන් බලන්න
ඊට පස්සේ මගේ උත්තරෙත් එක්ක ඔයා කම්පෙයාර් කරන්න ඔයාගේ උත්තරේ හරිද කියලා. මගේ උත්තරෙත් එක්ක ඔයාලා කම්පෙයාර් කරන්න බලන්න ඔයාලගේ උත්තරේ හරිද කියලා. දල හැඩ විතරයි මේවා. නැත්නම් කියන්නේ සාකච්ඡා කරනවා කොහොම හැදෙන්නේ නැති නෑ කියලා. අගයක් දාන්න නෑ මම. මේක දල හැඩයක් විතරයි. හරි. මේ පැත්තෙම තෝරන මේ 1 2 3 4 5. මේ පැත්තේ මේකේ ඉතුරු කෑල්ල තමයි මේ පැත්තේ. හරි. ඇති වෙලා. වාට පුළුවන් කියලා මම දන්නවා ඔයාලට. හරි. මොකද මේක හරියට අවබෝධ කෙරෙව්වා. ඇයි මෙහෙම වෙන්නේ කොහොමද මෙහෙම වෙන්නේ කියලා. හරි. දැන් බලන්න පුතේ මේ 1 කියලා කියන්නේ යටින්ම කියපු ප්‍රස්ථාරනේ. ඒ යටින්ම කියපු ප්‍රස්ථාරය. යටින්ම කියපු ප්‍රස්ථාරක. ඒ කියන්නේ සාමුණේ මෙන්න චූටි ඒව තියෙන්නේ 3 1යි 5 1යි. 3 1යි 5 1යි පොඩි මේක කෙනාත් කවුද? 3 1යි 5 1යි පොඩි මේක කෙනාත් පුතේ 5 1 එහෙනම් 1 කියන්නේ 5 1යි x y සමානයි 5 1යි x වර්ග තමයි 1 කියන්නේ. 2 කියන්නේ 5 1කට පස්සේ ලොකු එක 3 1. මෙන්න. එහෙනම් එයා 3 1යි x වර්ග 3 1. ඒකෙන් පස්සේ ලොකු මෙතන සම්මුණක 1 තියෙන කෙනා ඒ කියන්නේ x වර්ග. ඊළඟට 2යි x වර්ග තියෙන කෙනා 4 කියන්නේ y සමානයි 2යි x වර්ග තියෙන කෙනා 5 කියන්නේ මෙතන 3 තියෙනවා y සමානයි 3යි x වර්ග තියෙන කෙනා. එතකොට ඔයාට ඕනේ නම් කෙටි ප්‍රශ්නයක් විදියට ඔක මොන විදියකට හරි මැච් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. හරි. මේව දීලා ඉවර වෙලා A B C D හැක්කේ පිළිවෙලින් මෙහෙම දෙන්න පුළුවන්. A B C D කියන ප්‍රස්තාර සිත 3ක් 5ක් දීලා ඉවර වෙලා මේ ප්‍රස්තාරය ඇදලා A B C D E V හැක්කේ පිළිවෙලින් කියලා අහලා උත්තර ටිකක් දෙන්න පුළුවන්. පළවෙනි උත්තරේ 1 2 3 4 5 ඕකට අදාළව දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ඉලක්කම් ටික එහෙට මෙහෙට වෙනස් කර කර දෙන්න පුළුවන්. හරි. වෙනස් කර කර දෙන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒ කියන්නේ A කියලා කියන්නේ y සමානයි x වර්ගනේ. x වර්ගයට අදාළව තිබුණේ 3නේ. එහෙනම් 3. ඊළඟට b කියලා කියන්නේ මොකක්ද? 2යි x වර්ගනේ. 2යි x වර්ග වලට අදාළව තිබ්බේ කවුද? y සමානයි 2යි x වර්ග වලට අදාළව තිබ්බේ 4. අදීම ගලපලා දැන් c කියන්නේ y සමානයි 5 1යි x වර්ග 5 1යි x වර්ග වලට අදාළව තියෙන්නේ 1. ඊළඟට d කියන්නේ y සමානයි 3යි x වර්ග 3යි x වර්ග වලට අදාළව තියෙන්නේ 5. ඊළඟට e කියන්නේ y සමානයි 3න් 1යි x වර්ග. ඒ කියන්නේ 2. ඔන්නෝම උත්තරේ හරි උත්තරේ දීලා ඉවර වෙලා A B C D E පිළිවෙලින් මිය හැක්කේ කියලා තව උත්තර ටිකක් දෙන්න පුළුවන් ඉතින් ඔය ටික වරද්ද 1 5 2 ඔන්නෝම කොහොම හරි දෙන්න පුළුවන්. දීලා ඉවරලා හරි එක අහන්න පුළුවන්. එතකොට ඔය ආහාර ටික ගලපගත්තේ ඉවර වෙලා ගලපගෙන උත්තරේට අදාළව ඉරක් අහන්න පුළුවන් ඕනේ නම්. හරි. අන්න ඒ වගේ පුළුවන්කම තියෙන්න ඕනේ ඔයාලට. හරියට ඉගෙන ගන්න නම් පුතේ ප්‍රස්තාර හරියට ඉගෙන ගන්න නම් අවබෝධයෙන් ඉගෙන ගන්න නම් ප්‍රස්තාරවල ඔය වගේ ප්‍රශ්න ආව කියලා කලින් අහලා නැති වුණාට මේ වගේ ප්‍රශ්න ආවත් ඔයාට ඕක ලොකු දෙයක් වෙන්නේ නැහැ. හරි. හැම කෙනාම ටච් කරන්නේ නැති දැන් මේවා හරි විභාගවලදී මේ වෙනකම් ප්‍රශ්න අහපු නැතිට
ඇඩ්වාන්ස් කරනවද කරන්න පුළුවන් උපරිම ඇඩ්වාන්ස් ඔය විදියට. ලියන්න මාතෘකාව y සමානයි ax වර්ග ධන b ආකාරයේ ප්‍රස්ථාර y සමානයි ax වර්ග ධන b ආකාරයේ ප්‍රස්ථාර ලියන්න යටතේ මෙහිදීද සිම්පල් a විශාල බිඳුවක් විට මෙහිදීද සිම්පල් a විශාල බිඳුවක් විට ඒ කියන්නේ x වර්ගයේ සම්පූර්ණකයේ ධන වුණාම කියන කතාව මෙහිදීද සිම්පල් a විශාල බිඳුවක් විට උපරිමයක් අවමයක්ද ධනෙ කියන්නේ අවමයක් නේ අපිට අර මුහු පැත්ත නෙමෙයි අනිත් පැත්ත විට අවමයක්ද ඒ කුඩායි බිඳුවක් විට උපරිමයක්ද ඒ කුඩායි බිඳුවක් විට උපරිමයක්ද සහිත ප්‍රස්ථාරයක් ලැබේ 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 මෙවැනි ප්‍රස්ථාරයක්ද y අක්ෂය වටා සමමිතික වන අතර මෙවැනි ප්‍රස්ථාරයක්ද y අක්ෂය වටා සමමිතික වන අතර y අක්ෂය වටා සමමිතික වන අතර උපරිම හෝ අවම ලක්ෂයේ ඛණ්ඩාංකය උපරිම හෝ අවම ලක්ෂයේ ඛණ්ඩාංක x ලාගේ බිඳුවයි නේ උපරිම වුණත් අවම වුණත් x ලාගේ බිඳුවයි y වලාගේ එන්නේ මේ d කියන එක. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? පුතේ උපරිම හරි අවම හරි දැනදී x බිඳුවයිනේ. මෙතෙන්ට බිඳුව දැම්මම x ලාගේ කොහොමද බිඳුවයිනේ? ඒකේ ඒවත් තිබුණා නම් කොහොමද බිඳුවයිනේ? එතකොට y වලාගේ b ට සමානයි නේද? ඔව්. එහෙනම් පුතේ උදාහරණයක් විදිහට y සමානයි 2x වර්ග දාන 3 කියන සිතේ ගත්තොත් උපරිමයක්ද අවමයක්ද? අවමයක්. නේ? ඇයි x වර්ගයේ සමූහකේ දාන? අවම ලක්ෂයේ ඛණ්ඩාංක 0.3. බිඳුවකමා b. හරි. එහෙනම් දැන් ඔන්න මම ඔයාලට මේකෙදි කියලා දෙන්නම් පුතේ ප්‍රස්ථාරයක් අදින්න කලින් ස්විතය දැක්කම හැඩය තීරණය කරන්නේ කොහොමද කියලා. ප්‍රස්ථාරයක් ඇත්තේ නැති වුණත් ස්විතය දැක්ක ගමන්ම ප්‍රස්ථාරයේ හැඩය මොන වගේද වෙන්නේ කියන එක තීරණය කරනවා. මෙන්න y සමානයි පුතේ ax වර්ග ධන b කියන ස්විතය. හරි මේකට අදාළව ප්‍රස්ථාරය මෙහෙම අඳින්න පුළුවන් ප්‍රස්ථාරය මේ වගේ ප්‍රස්ථාරයක් එන්න පුළුවන් ඇයි දෙයනේ අවමයක් තියෙන ප්‍රස්ථාරයක y අක්ෂේ ධන තැනකදී කැපිලා පුළුවන් නේ ඊළඟට මේ වගේ ප්‍රස්ථාරයක පුතේ මෙහෙම වෙන්න බැරිද?
පුළුවන්. අවම ප්‍රස්ථාරයක් ඇවිල්ලා මෙතනදී කැපෙන්න පුළුවන්. මේ කැපෙනකට තනා කියන්නේ මම B කියලා කිව්වේ ඔයාට. කොහොම කැපෙන්න පුළුවන්. තව ප්‍රස්ථාරයක් පුතේ මෙහෙම වෙන්න පුළුවන්. මෙතනදී y o x ඔහොම වෙන්න පුළුවන් නේ. උපරිමයක් ඇවිල්ලා ප්‍රස්ථාරයේ y අක්ෂේ ධන පැත්තේ කැපිලා තියෙන්නත් පුළුවන්. මෙන්න ඊළඟට එන්න පුළුවන් එක. ඊළඟට උපරිමයක් ඇවිල්ලා පුතේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඍණ පැත්තේදී කැපිලා තියෙන්න පුළුවන්. ඔය හතර විතරනේ තියෙන්න පුළුවන් නේ. ඔයිට වැඩිය වෙනස් වෙන්න පුළුවන්ද? ඔයිට වැඩිය වෙනස් වෙන්න බෑ. ඔයිට වැඩිය වෙනස් වෙන්න බෑනේ නේ. ඔය එන්න පුළුවන් ආකාර තියෙන්නේ. එන්න පුළුවන් ආකාර තමයි ඔය තියෙන්නේ නේ. ඔයිට වැඩිය වෙනස් වෙන්න විදිය නැහැ. හරි. එහෙනම් පුතේ ඔයිට වැඩිය වෙනස් වෙන්න විදියක් නැහැ. මෙතෙන්දි මට කියන්න ඒ වලාගේ තියෙන්නේ. ඒ වලාගේ මොකක්ද? ඒ වලාගේ තීරණය කරන්න පුතේ උපරිම දවමද කියන එක ඉන්නේ. අවම නම් ඒ වලාගේ ධනයි. අවම නම් ඒ වලාගේ ධනයි. ඊට පස්සේ B මොකද්ද වෙලා තියෙන්නේ? B මොකද්ද වෙලා තියෙන්නේ? පුතේ y අක්ෂයේ ඉද පැත්තේ කැපිලා තියෙන්නේ B වලාගේත් ධනයි. B වලාගේත් ධනයි. එහෙනම් ඔන්න ඔය වගේ එකකට තමයි ඔහොම ප්‍රස්ථාරයක් එන්නේ. මට අනේ උදාහරණ ටිකක් කියන්නකෝ. ශ්‍රිත ටිකක් කියන්නකෝ. මෙන්න බලන්න. A ධන වෙලා B ධන වෙනවා y සමානයි 2x වර්ග ධන 3ට ඇන්දොත් y සමානයි x වර්ග ධන 1ට ඇන්දොත් y සමානයි 3x වර්ග ධන 5ට ප්‍රස්ථාරය ඇන්දොත් ඔන්න මේ වගේ හැඩයක් වෙන්නේ. එහෙනම් පුතේ ප්‍රස්ථාරයේ ශ්‍රිතය දැක්ක තමයි ඔයාලට ඔළුවට යන්න වැටෙන්න ඕන ප්‍රස්ථාරය උමයි කියලා. හරි. මෙන්න මෙතෙන්දි කියන්නේ මෙතෙන්දි අවමයක් කියන්නේ නම් ඒ විශාල බිඳුව තමයි. ඒක කොහොමද එහෙමයි. ඊට පස්සේ අපේ ඍණ පැත්ත කැපිලා තියෙන්නේ B වලාගේ කුඩා බිඳුවක් වෙලා තියෙනවා. B වලාගේ කුඩා බිඳුවක් වෙලා තියෙනවා. එහෙනම් අපි දැන් ගන්නවා පුතේ මේ වගේ y සමානයි 2x වර්ග ඍණ 3. y සමානයි x වර්ග ඍණ 5. y සමානයි 3x වර්ග ඍණ 1. ඔන්න ඒ වගේ ඒවට තමයි මෙහෙම. තේරුණාද කියන කතාව? ඔව්. ඒ B වලාගේ ඍණයි ඒ සම්මුණකේ ධන. x වර්ගයේ සම්මුණකේ ධන. මෙතන ඒ වලාගේ පුතේ කුඩා බිඳුවක් වෙන්න ඕනේ. ඇයි? උපරිමයක් එන්නේ පුතේ කුඩා බිඳුවක් උන. x වර්ගයේ සම්මුණකේ ඍණ වුණොත් තමයි උපරිමය. මේ b කියන්නේ y අක්ෂේ ධන පැත්ත නේද? ඒ කියන්නේ b වලාගේ මොකද්ද? ධනයි. ඒ වගේ සිත ටිකක් කියන්නකො. ඍණ x වර්ග ධන 5. y සමානයි ඍණ 2x වර්ග ධන 3. y සමානයි ඍණ 3x වර්ග ධන 1. අන්න ඒ වගේ ඒවට ඇඳුත් කොහොම නේද නේ? x වර්ගයේ සම්මුණකේ ඍණ වෙලා නියත පදය ධන වුණොත් මේ වගේ සිතයක් ඇඳෙන්නේ. එතකොට ප්‍රස්ථාරය ඔයාලට දෙනොත් හැඩය දන්නේ නැහැ. හැබැයි ප්‍රස්ථාරයේ දැක්ක ගමන් සිතය දැක්ක ගමන් හැඩය ඔළුවට යන්න ඕන ඔයාලා. හැඩය ඔළුවට යන්න ඕනේ. අන්න ඒක තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හරි. නැතුව අගයන් ටිකක් දීලා මම හැමතිස්සෙම කියනවා වගේ අගයන් ටිකක් දීලා හිස් එක අගයක් හරි දෙකක් හරි දෙනවා. ඕක දාලා පුරවලා ඕන කෙනෙක් උත්තර ගන්නවා. හරි. හැබැයි ඒ අතර ඔයා ඊට වඩා වෙනස් වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. හරි. මේක බලන්න උපරිමයක් වෙන්න නම් පුතේ කුඩා බිඳුවක් වෙන්න ඕනේ. ඊට පස්සේ B වලාගේ කුඩා බිඳුවක් වෙන්න බෑ. ඍණ පැත්තේ කැපිලා තියෙන්නේ. මේ B වලාගේ කුඩා බිඳුවක් වෙලා තියෙනවා. එහෙනම් පුතේ ඒ කුඩායේ ඍණ x වර්ග ඍණ 5. y සමාන ඍණ 2x වර්ග ඍණ 3. y සමාන ඍණ 3x වර්ග ඍණ 1. ඔන්න ඔය වගේ වෙන්න ඕනේ. හරි. හරි. ඔන්න එහෙනම් බලන්න අපිට හැඩය
හිතා ගන්න පුළුවන් සිතේ දැක්ක ගමන් හැඩය හිතා ගන්න පුළුවන් සිතේ දැක්ක ගමන් හරි හැඩය හිතා ගන්න පුළුවන් අපිට සිතේ දැක්කම කොහොමද වෙන්න ඕනි හැඩය කියලා හරි ඒකට ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ අනිත් අයට සාපේක්ෂව අනිත් අය දන්නේ ශ්‍රිතයක් දුන්නම කොහොමද ප්‍රස්තාවය යන්නේ හැබැයි ඔයා ඊට වඩා ස්මාර්ට් වෙන්න ඕනේ ඔයා ශ්‍රිතය දැක්ක ගමන් ඔළුවේ වැඩ කරන්න ඕනේ කොහොමද මේකට එන ප්‍රස්තාවයේ තල හැඩය මොකක්ද වෙන්නේ එතකොට ඔයා අනිත්‍යම දන්නා පුතේ මෙහෙම එකක් තමයි මට ඇදෙන්න ඕන කියලා අන්න එතෙන්ට හැදෙන්න ඕන මේ වගේ දේවල් ඉගෙන ගන්න එකේ. හරි? එතකොට කෙටි ප්‍රශ්න වලදී හස්වෙන් උත්තර ගන්න පුළුවන් දැන් මේවා. හරි. මේ සිතයක් දීලා මෙහි දල හැඩය එළිය හැක්කේ කුමක්ද කියලා ප්‍රස්තාර හතරක් දෙනකොට දල හැඩය පුළුවන්කම තියෙන්න ඕන. හරි. ඒවා මම කිව්වා වගේ මේ වෙනකන් අහලා නැහැ. අහන්න බැරි තැන නෙමෙයි. ඒ කියන්නේ අහන්න බැරි නැති තැන නෙමෙයි අහන්න පුළුවන් තැන. හරි. ඒ නිසා ඒවා ගැන අවබෝධයක් තියාගන්න. ඒක ඔයාලට වටිනවා. හරි. හරි. ඔය ටික ලියාගන්න. දැන් ඔයාට ඔය ටික ඔය කොටස් ටික ඇත්තටම තමයි. එයි ඔක්කොම කරගත්තු වගේ. මොකද දැන් ඔයාට තියෙන්නේ අග්‍යාර කීර්තියක් වේද? සීත ටික ලකුණු කරන්න විතරයි. අග්‍යාර කීර්තියක් වේද වලට ප්‍රස්තාරයක් විතරයි තියෙන්නේ. වෙන දෙයක් නෑ. අනිත් දේවල් ඔක්කොම කරනවා. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. ශ්‍රිතය දැක්කම ප්‍රස්තාරය මොන වගේදයි ඉන්නේ කියන එක අවබෝධයක් තියෙනවා. හරි.
මෙන්න ප්‍රශ්න කරමු බලන්න. y සමානයි 2x වර්ග ඍණ 3 ශ්‍රිතේ ප්‍රස්ථාරය ඍණ 3ට වඩා වැඩිව සමානයි x කුඩාව සමානයි ධන 3 ප්‍රාන්තකය තුල අදින අන්න ප්‍රශ්නේ 2x වර්ග ඍණ 3 ශ්‍රිතේ ප්‍රස්ථාරය ඍණ 3යි ධන 3යි. දැන් ඔයා ගන්න මේක හැඩේ ගන්න කොහොමද x y x ආගේ සාමුණක ධන නිසා අවමයක් ඍණ පැත්තේ රැකෙනවා මේ වගේ එකක් දෙන්න එපා. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් තමයි දෙන්න ඕන. දැන් ඔයා ශ්‍රිතේ දැක්ක ගමන් හැඩේ ඔළුවට ගිහින් තියෙනවා. එහෙනම් ඕක තමයි අඳින්න ඕන. ඉතින් ඕක අඳින්න වක්වක් දාලා වක්වට අදාළව දත්ත ටික ලකුණු කර ගැනීමක් විතරයි ඔතන වැඩිපුර වෙන්නේ. ඉතින් ඒකෙදි විභාගෙදි පුතේ අහලා විභාගෙදි ඔයාට වක්වත් පුරවලා දෙනවා. එකක් දෙකක් විතරයි අගයන් අහන්නේ. එතකොට ඔයාට ඒ අගයන් දෙක විතරයි කරන්න වෙන්නේ. දැනට අදින්න කලින් ඔයා දන්නවා සිතේ හැඩය මොකක්ද කියලා දැන් ඔයා දන්නවා. හැඩය මොකක්ද කියලා දන්න නිසා ඔයාට හරි පහසුවෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් අපි අඳින්න බලමු. මෙන්න x වලාගයන් y වලාගයන් සමහරවිට ගොඩක් මේක x වර්ග වලට 2x වර්ග වලට ඍණ 3ට එහෙම කියලා වගුව ටිකක් ලොකුවට ගහ ගන්නවා. අපි එහෙම ගහන්න නැතුව අගයන් ආදේශ කරලා හොයාගමු. හරි. මොකද ඔයාට විභාගෙදී ගාන අගයන් 1යි 2යිනේ හොයන්න වෙන්නේ. ඒකට ඔය එක දෙකට ලොකු වගුවක් ගහන එක තේරුමක් නැහැ. x වලාගයන් ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 y x ඍණ 3 දාලා බලමු y සමානයි දෙවාරයක් ඍණ 3 වර්ගය ඍණ 3. ඔයාට එකගයක් දෙකයි විතර එකයි කොහොමද එකයි හොයන්න වෙන්නේ. ඒක නිසා මෙහෙම ආදේශ කරන්න පුරුදු වෙමු. එතකොට හරි. 2x වර්ග ඍණ 3. ඒකයි මම මේ ආදේශ කරන්නේ. නැත්තම් උත්තරේ නිකම්ම දාන්න පුළුවන්. ආදේශ කළා උත්තරේ දානවා පුරුදු කරන්න. දෙවරක් ඍණ 3 වර්ග 9යි. 9යි දෙවරක් 9යි 18යි 18න් 3ක් අඩු වුණාම කීයද 15යි. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ කීයද 15. ඊළඟට ඒක දිට්ඨුව දැම්මම පුතේ කොහොම හරි ඍණ 3 ඒක හොය ඉන්න එපා ආපහු පොදු වැඩක්. මොකද ඒක දිට්ඨුව දැම්මම පුතේ දිට්ඨුව රත් එක කොහොම හරි දිට්ඨුවේ 3 ඍණ 3ම තමයි. ඊට පස්සේ x වලට දාමු බලන්න ඍණ 2 y සමාන දෙවාරයක් ඍණ 2 වර්ගය ඍණ 3. දෙවරක් ඍණ 2 වර්ග කරාම තියෙන්නේ ඍණ 2 වර්ග ඍණ 2 4. දෙවරක් 4 8යි 8න් 3 5. එහෙනම් මෙතෙන්ට 5. ඍණ 1 දාලා බලන්න. y සමාන දෙවාරයක් ඍණ 1 වර්ගය ඍණ 3. එතකොට දෙවරක් 1 2යි 2න් 3ක් කියන්නේ පුතේ ඍණ 1. එහෙනම් මෙතෙන්දි ඍණ 1. දැන් මම ඔයාලට පැහැදිලිවම කිව්ව කතාවක් තිබ්බ මොකක්ද? පුතේ y අක්ෂය වටා සමමිතිකයිනේ. ඒ කියන්නේ x සමාන බිඳුවාගේ වටා සමමිතිකයි. එහෙනම් මෙතන ඍණ 3 මෙතන ඍණ 1 නම් මෙතන ඍණ 1. මෙතන 5 නම් 5යි. මෙතන 5යි. අන්න ඒ ටික පුරව ගන්න පුළුවන්. ඒ විදිහට ඒකමාට පුරව ගන්න පුළුවන් සමමිතිකයි කියන කතාව දන්නවද? සමමිතිකයි කියන කතාව දන්නවනම් ඉතින් ඒ කතාව දාලමක පුරව ගන්න පුළුවන් ඊටු ටික. මම මුලාගයන් 3 විතරයි හෙව්වේ. නේ මුලාගයන් 3 විතරයි හෙව්වේ. ඊටු ටික මට ලේසියෙන්ම කරගන්න පුළුවන්. හරි. දැන් ඉතින් ප්‍රස්තාර කොලේ අරගෙන ප්‍රස්තාරය අරින් බලන්න.
වගව පුරව ගත්තා. වගව පුරවගෙන ඔයා ප්‍රස්ථාරය යන්න බලන්න. වගව පුරව ගන්න විතර ප්‍රස්ථාරය යන්න බලන්න. පුතේ යටපැත්තට තිබ්බ ඍණ y සමානයි 2x වර්ග ඍණ 3ට නේද? එතකොට යටපැත්තට ඍණ 3ට නේ ඕන උනේ. එතකොට යටපැත්තට ඍණ 3ට උඩ පැත්තට ආවා 15ක් වගේ. එතකොට යටපැත්තට වැඩි ඕන වෙන්නේ යටපැත්තට වැඩි ඕන උන්නේ බිංදුව 1 2 3 x දැම්මා ඍණ 1 ඍණ 2 ඍණ 3 උඩ පැත්තට ඕන වුණා 15ක් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 15 y කියන එකක් දැම්මා යට පැත්තට ඍණ 3ට විතරයි 1 2 3 4ක් විතර වුණා මම දැම්මා ඍණ 2 ඍණ 4 2 4 6 8 10 12 14 16 හරි ඔන්න මම හරියට x අක්ෂයේ කුඩා කොටු 10කින් අරගත්තා y අක්ෂයේ කුඩා කොටු 5කින් වගේ නම් ගන්න පුළුවන් එහෙම ගත්තා අරගෙන ඔන්න මම ලකුණු කරගත්තා ප්‍රස්ථාරය ආර තියෙන ප්‍රස්ථාරය ගන්නවා ප්‍රස්ථාරය ගන්නවා x බිඳුවේදී මම කිව්වා ඍණ 3යි මෙන්න x බිඳුවේදී ඍණ 3යි x එක දැම්මම දෙවකට එක 2යි දෙකෙන් 3 ඍණ 1යි එකේදී ඍණ 1යි ඍණ එකේදී ඍණ 1යි කියලා හොයාගත්තා දෙකේදී දෙක දැම්මම 8න් 3 5යි දෙකේදී 5යි ඔයාගේ වගුව පුරවල තියෙන නිසා අවුලක් නැහැ ඒකෙන් ගන්න දෙකේදී 5යි ඊළඟට තුනේදී 9යි 18න් 3 15යි එහෙනම් 15යි ඕන්න ඔන්න හරි ලක්ෂණික ලකුණු කරගත්තා දැන් මගේ ප්‍රශ්නේ මේක ලස්සනට ඇඳගන්න එක එහෙනම් ඔයා ස්මූත්ලි යන්න මෙතනින් පැන්සල තියලා මේක දිහා බලාගෙන ලක්ෂණික හරහා එන විදිහට ලස්සනට ඇඳගන්න ඇත්ත වගේ වෙන දැන් නැවත මක්කල ඔන්න හරි ලස්සනට අඳින්න ඕනි පිළිවෙලට
එතකොට තමයි සම්පූර්ණ ලකුණු දෙන්නේ. එතකොට ප්‍රස්ථාරයේ නිවැරදිතාවයට ලකුණු දෙද්දී ඔයාට ඔන්න ඔය ලස්සන තියෙන්න ඕනි ප්‍රස්ථාර x අක්ෂය ලකුණු කරන්න ඕනි, බිඳුව ලකුණු කරන්න ඕන, y ලකුණු කරන්න ඕනි, ඉතල දෙක දාන්න ඕන, ප්‍රස්ථාරය ස්මූත් වෙන්න ඕනි ගොඩක්. හරි 100% නැති වුණත් පුතේ ස්මූත් වෙන්න ඕනි. තරමක් දුරට හරි ඔයාගේ පිළිතුර නිරවද්‍ය වෙන්න ඕනි නිසා. හරි. ප්‍රශ්න ටික අපිට මෙන්න අහන්න පුළුවන් දැන් ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ ශ්‍රිතයේ අවමාගය පළවෙනි ප්‍රශ්නේ ශ්‍රිතයේ අවමාගය ලියන්න. ශ්‍රිතයේ අවමාගය ලියන්න. අවම කියන්නේ අතුම තැනාගේ මෙන්න මෙතනනේ. එතනද කීයද? ඍණ 3යි. අන්න පළවෙනි එකට උත්තරේ ඍණ 3යි. අන්තර ඉවර නැත්තම් chat එකට දාන්න ඉවර නැහැ කියලා. එතකොට තව චුට්ටක් ඉන්න පුළුවන්. සමහරවිට මම දැන් මේක හරියට මැනේජ් කරන්න නැති නිසා මට වඩා චූටි වෙලාවක් ඔයාලට යන්න පුළුවන්. ඔයා මීට වඩා ලස්සනට අඳිනවා පැහැදිලිව. ඒක නිසා. හරි. ඒ නිසා ඔයාලට තව වෙලාව ඕනි නම් කවුලක් නැහැ. chat එකට දාන්න. එතකොට හරියට දැන් මම ප්‍රශ්න වලට උත්තර දෙද්දී ප්‍රශ්න අහද්දී ප්‍රශ්න වලට උත්තර ලියද්දී මේක ඇඳගෙන ඉන්න එපා. එතකොට අර ගන්න දේ තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයා රෙකෝඩින් එකකින් හරි මේක අඳින්න හිතාගෙන ඉන්නවා. නැත්නම් පස්සේ ප්‍රස්තාර අනියම අඳින්න හිතාගෙන ඉන්නවා නම් ප්‍රශ්න ටික ගැන අහන් ඉන්න. එතකොට හරි. අවමාගය ඍණ 3යි මෙතන ඍණ 3. හරි. ඊට පස්සේ මම අහනවා පුතේ අන්තලක්ෂය. ඒකටම කියන තව නමක් තමයි හැරුණු ලක්ෂය. අන්තලක්ෂය එහෙම නැත්නම් හැරුණු ලක්ෂය. තව කියනවා පුතේ වර්තන ලක්ෂය. ඔය තුනෙන්ම කියන්නේ එකම. හරි විභාගෙට කොහොම හරි දන්නේ නැහැනේ. ඒක නිසා මෙන්න මේ තුනම ලියාගන්න. අන්තලක්ෂය කියන්නත් පුළුවන්. හැරුණු ලක්ෂය කියන්නත් පුළුවන්. නැත්නම් වර්තන ලක්ෂය කියන්නත් පුළුවන්. ඔය තුනෙන්ම කියන්නේ ඔක එකම තැන. නැත්නම් අවම ලක්ෂය කියන්නත් පුළුවන්. මේක නම් අවමනේ. අවම ලක්ෂය කියන්නත් පුළුවන්. උපරිම තියෙන තැනක නම් උපරිම ලක්ෂය කියන්න පුළුවන්. අවම ලක්ෂය මොකක්ද? මෙතනනේ පුතේ ඉස්සෙල්ලා ලියන්න ඕන මොනවාගේද? x ලාගය. x ලාගය කියේ මෙතෙන්දී? x ලාගය තිබුණා. y ලාගය ඍණ 3. එහෙනම් අන්න බිඳුව තමයි ඍණ 3. අගයන් දෙකක් තියෙනවා. x ලාගය ඉස්සෙල්ලා ලියනවා, y ලාගය පස්සේ ලියනවා. එහෙමයි ලක්ෂයක කණ්ඩායමට ලියන. ලක්ෂයක කණ්ඩායමට ලියන්නේ අපි එහෙම. x ලාගය ඉස්සෙල්ලා ලියලා y ලාගය පස්සේ ලියනවා. එහෙමයි කණ්ඩායමට ලියන්නේ. එහෙමයි කණ්ඩායමට ටික අපි ලියන්නේ. x ලාගය ඉස්සෙල්ලා y ලාගය පස්සේ. ඊළඟට සමමිතික අක්ෂයේ සමීකරණය සමමිතික අක්ෂයේ සමීකරණය
සමමිතිකාක්ෂයේ සමීකරණය අහනවා. සමමිතිකාක්ෂය කියන්නේ මෙන්න මේ රේඛාව මට සම්මිතික වෙන්නේ කොහොම නැමුවමද? ඒ නවත්ති x ළඟ. පුතේ මේ වගේ ප්‍රස්තාර වල සමමිති වෙලාවෙම සම්මිතිකාක්ෂය x සමානයි බිඳුව. සම්මිතිකාක්ෂයේ සමීකරණ x සමානයි බිඳුව. සම්මිතිකාක්ෂයේ සමීකරණ x සමානයි බිඳුව. ඊළඟට ශ්‍රිතය ඍණවන x සිතාන්තරය දැන් ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා ශ්‍රිතය කියන්නේ ඔයා ඉඳපු ප්‍රස්තාරය කියන්නේ y අකයන් ගැන නේ කතා කරන්නේ. y අකයන් ඍණවන x සිතාන්තරය අහන්නේ. y වලට ඍණ උත්තර තියෙන්නේ y වල ඍණාගයන් තියෙන x ලාගේ. පුතේ y වලට ඍණ තියෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට යනකන්නේ. මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට බලන්න මෙහෙන් යනකොට y වලට තියෙන්නේ ඍණාගයන්නේ. ඍණ 1 ඍණ 2 ඍණ 3 මෙතන ඍණ 2 මෙතන ඍණ 1 ඍණ 0.5 ගණන් මෙහෙමනේ තියෙන්නේ. මේ එහෙනම් පුතේ ශ්‍රිතය ඍණවන x අගයන් ගන්නවා මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට යනකම්. එහෙනම් ඔයා ප්‍රස්තාරය හරියට ඇද්දනම් මෙතන කණ්ඩායමේ ඍණ 1ට වඩා චුට්ටක් වැඩි. ඍණ 1.2ක් විතර. සිට ධන 1.2 දක්වා ඍණ 1.2 සිට ධන 1.2 වෙනවා. ඍණ 1.2 ඉඳලා දැන් ඔයා හරියට ඇද්දනේ කුඩා කොට 10කින් මේ ගත්තේ. ඒකට කුඩා කොට දෙකක් විතර යන්නේ නැති කියලා මගේ එක බලලා මම මේ උත්තර දෙන්නේ. මෙන්න මේ වගේ තැනන්නේ හරියම ඇද වෙන්නේ. 1.5ක් වෙන්නේ. එතකොට මෙතන 1.2ක් වගේ වෙන්නේ නැති. 1.3 දැම්මත් හරිය ඇති. මොකද ඒ ළඟ තියෙන්නේ. සාමාන්‍ය විභාගයේදී ඒ වගේ තැන්වලදී පුතේ උත්තර දෙකක් විතර බලනවා. මොකද ඔයා අනිද්දි 100%ක්ම හරියට නීට් එකට මැලෙන්නේ නැහැ. අච්චු පොතේ තියෙන ප්‍රස්තාර වගේ ඇදෙනවා අඩුයි. හරි. ශ්‍රිතය ඍණවන x සිතාන්තරය ඕක. ඊළඟට ශ්‍රිතය ධනව වැඩිවන x සිතාන්තරය ධනව වැඩිවන x සිතාන්තරය ධනව වැඩි වෙනවා. කොහේ ඉඳලා කොහෙට යනකොටද වැඩි වෙන්නේ කියලා අහන්නේ. ශ්‍රිතය ධනව වැඩිවන x සිතාන්තරය ශ්‍රිතය ධනව වැඩිවන x සිතාන්තරය ධනව වැඩි වෙන. පුතේ මේ මෙහෙන් තමයි පටන් ගන්න කිව්වේ නේ. ඔව් මේ මොකද්ද වෙන්නේ? 10 15 14 13 14 12 11 12 10 9 8 7 6 5 4 3 2 1 බිඳුව වෙනකන් අඩු වෙනවා. ඒ ධන ඉලක්කන්නේ අඩු වෙන්නේ. ආන්නේ ධනව වැඩි වෙන එක නේ. නම් මෙතන ඉඳලා මේ ටික වැඩන්නේ. මෙතන ඉඳලා මෙතෙන්ට ගන්නකො. මෙතන ඉඳලා ගත්තොත් ඍණ 1 වුණා, ඍණ 2 වුණා, ඍණ 3 වුණා. එතකොට ඍණ 1 ඍණ 2 ඍණ 3. ඍණව මොකද්ද වෙන්නේ? ඍණ 1 වුණා, ඍණ 2 වුණා, ඍණ 3 වුණා. ඍණව අඩු වුණාද වැඩි වුණාද? අඩු වුණානේ. දෙයනේ ඍණ 1ට වැඩිය ඍණ 2 අඩු වෙන්නේ. ඍණ 2ට වැඩිය ඍණ 3 අඩු වෙන්නේ. ඍණව අඩු වුණා. ඒ කියන්නේ මෙන්න මෙතන මෙන්න මේ ටිකේ ඍණව අඩු වුණා. මේ ටික 3 ඍණ 2 ඍණ 1 කොහොම ගිහිල්ලා මේ ටිකේදී ඍණව වැඩි වුණානේ. ඍණ 3 වුණා, ඍණ 2 දක්වා වැඩි වුණා, ඍණ 1 දක්වා වැඩි වුණා. එහෙම වැඩි වෙවි ගියා. මෙතනින් මේ පැත්තට අපි බලන්න. එතකොට මොකද්ද වෙන්නේ? 1 2 3 4 5 වෙලා ධනව වැඩි වෙනෝනේ. ධනව වැඩි වෙන්නේ x ප්‍රාන්තරය මේ ටික නේද?
එහෙනම් මොකද පුතේ x විශාලයි කවුද? මෙතනාගේ 1.2. ධනව වැඩි වන x ප්‍රාන්තරය x විශාලයි 1.2. x විශාලයි 1.2 තමයි ධනව වැඩි වෙන්නේ. ධනව වැඩි වන x ප්‍රාන්තරය x විශාලයි 1.2. ඊළඟ ප්‍රශ්නේ ප්‍රස්ථාරයේ හැඩය හිතන්න ඕන ප්‍රශ්නයක්. ප්‍රස්ථාරයේ හැඩය නොවෙනස්ව ප්‍රස්ථාරයේ හැඩය නොවෙනස්ව ප්‍රස්ථාරයේ හැඩය නොවෙනස්ව y අක්ෂය ඔස්සේ y අක්ෂය ඔස්සේ ඒකක දෙකක් y අක්ෂය ඔස්සේ ඒකක දෙකක් පහළට විස්ථාපනය කළ විට පහළට විස්ථාපනය කළ විට ලැබෙන ශ්‍රිතයේ සමීකරණය ඒකක දෙකක් පහළට විස්ථාපනය කළ විට ලැබෙන ශ්‍රිතයේ සමීකරණය මොකක්ද කියලා කුමක්ද? පුතේ ඒකක දෙකක් පහළට හැඩය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැඩය මේ තියෙන හැඩය ඔය විදියටම තියාගෙන පහළට විස්ථාපනය කරන කොච්චරද ඒකක දෙකක්. එතකොට බලන්න මෙතන ඉඳලා මෙතෙන්ට යනවනේ. ඔතන ඉඳලා ඒකක 4ක් වෙනවා. තව එකක් දියොත් ඒකක කීයක් වෙනවද? 5ක් වෙනවා. එතකොට සිතේ මොකද්ද වෙන්නේ? y සමානයි 2x වර්ග ඍණ 5. මේ හැඩය වෙනස් වෙන්නේ නැහැ. 2x වර්ග ඒක වෙනස් වෙන්නේ නැහැ. ඍණ 5 වෙනවා. ඒ කියන්නේ අවම ලක්ෂය ඍණ 5 දක්වා වැඩි වෙන එක වෙනවා. sorry අඩු වෙන එක වෙනවා. ඍණ 5 දක්වා අඩු වෙනවා. මොකද ඒකක දෙකක් පහළට. කිව්වනම් ඒකක තුනක් උඩට ගත්තොත් ඊළඟ ප්‍රශ්නේ විදියට ඇහුවොත් ඒකක තුනක් උඩට ගත්තොත් ඉහළට විස්ථාපනය කරොත් y සමානයි 2x වර්ග ඍණ 3 තිබ්බා. හැබැයි තුනක් උඩට ගත්තා. එතකොට y සමානයි 2x වර්ග විතරක් වෙනවා. හරි? මම කියන දේ තේරෙන්නේ නැති. ඒකක එකක් පහළට ගත්තනම් 2x වර්ග ඍණ 4 වෙනවා. ඒකක 6ක් පහළට ගත්තනම් 2x වර්ග ඍණ 9. ඒකක 4ක් උඩට ගත්තනම් 2x වර්ග ධන 1 වෙනවා. ඇයි? 4ක් එකතු වෙනවනේ. ධන 1ක් වෙනවා. හරි. එහෙනම් ඔන්න පුතේ අහන්න පුළුවන් විදිහේ ප්‍රශ්න ටික කොහොම තේටි කතා කරා. හරි. ශ්‍රිතය වෙනස් වෙන්න පුළුවන්. ශ්‍රිතය වෙනස් වෙන්න පුළුවන්. මේ ශ්‍රිතයම දෙන්න බෑනේ. හරි. ශ්‍රිතය වෙනස් වෙන්න පුළුවන්. අහන්න පුළුවන් විදිහේ හැම ප්‍රශ්නයක්ම මෙතෙන්දී අපි කතා කරා. ආන්න පුළුවන් විදිහට හැම ප්‍රශ්නයක්ම කතා කරා. මේ ප්‍රශ්නේ තියාගන්න. y සමාන බිඳුවක් වන x යකයන් y සමාන බිඳුවක් වන x යකයන් y සමාන බිඳුවක් වන x යකයන් y සමාන බිඳුව කියන්නේ කාටද යන්නේ? y සමාන බිඳුව කියන්නේ x අක්ෂයේ කියලා මම කිව්වනේ. y සමාන බිඳුව කියන්නේ x අක්ෂය. එහෙනම් y සමාන බිඳුව වල x යක් කියලා කියන්නේ මොකද්ද? x අක්ෂයේ කැපිච්ච දැන් දෙකේ ආකාර දෙක ඔය අහන්නේ. එහෙනම් මොකද්ද? x සමාන 1.2 හා x සමාන ඍණ 1.2 නේ. y සමාන බිඳුවක් වන x යක් කියන්නේ කොහොම ඔය අහන්නේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ x අක්ෂයේ කැපෙන තැන් දෙක. ප්‍රස්ථාරය x අක්ෂයේ කැපෙන තැන් දෙක.
හරි. එහෙනම් ඔන්න පුතේ අහන්න පුළුවන් ප්‍රශ්නත් එක්ක අපි පාඩමේ තියෙන ගොඩාක් දැන් කතා කරා පාඩමම ඉවර කරනවා. හරි. ඔයාට ගොඩාක් දැනුමක් ආවා මම හිතන්නේ වෙන පන්ති වල උගන්වනවට වඩා හාත්පසින්ම වෙනස් විදියට ඒක ගන්නවා. හරි. ඒ කියන්නේ මේ දක්වා අහලා නැති තැන් අහන්න පුළුවන් දැනුත් එක්ක හැම දෙයක්ම ගැන කතා කරා. හරි. ඒක නිසා ඒ ගත්ත දැනුම ඔයා තනියම අත්හදා බලන්න නැවත ගණන් කීපයක් කරන්න ඔයාට අර කලින් මම ටියුට් එක දාලා ඇති ඒක print out එකක් අරගන්න මේ print out එක අරගෙන ඒකේ තියෙනවා පුතේ ප්‍රස්තාර වලට අදාළ ගණන් ගොඩක් ඒ ගණන් ටික කරන්න කරලා ඔයාලා මට පුළුවන් නම් දාන්න මේ තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් අහන්න කොහොම හරි මේක දිනන්නම ඕන ගේමක් හරි ඒක නිසා ඔයාලා උවමනාවෙන් මේ වැඩේ කරන්න හරි ගන්න පුළුවන් ප්‍රයෝජනේ ගන්න ඔයාට ගන්නන ගුරුවරයෙක්ගේ ඒ ඔයා තනියම ගණන් හදන්න හදලා ඒව නිවැරදි කරගන්න ගුරුවරයා ලවා අහලා බලන්න මේවා හරිද කියලා අඩුපාඩු තියෙන තැන් අහගන්න දන්නේ නැති තැන් අහගන්න එහෙම කළා කොහොම හරි මේක සාර්ථක ජයග්‍රහණයකින් අවසන් කරන්න ඕනි හරි ඒක නිසා ඔයාලා හොඳට මහන්සි වෙන්න ගොඩාක් වැඩිපුර වැඩ කරන්න තේරෙන්නේ නැති තැන් අහන්න කරලා කරපු ඒවා දීලා මට කියලා පුළුවන් නම් බලව ගන්න හරි ඒ දේවල් ඔයාලා කරන්න හරි එහෙනම් අද අපේ පන්තියේ වැඩ ඉවර කරමු අපි ලබන සතියේ අලුත් පාඩමකින් හම්බ වෙමු එතකම් ඔයාලට දරුවන් සරණයි good night හැමෝටම